අරහත් දජේ සිහිලල් සෙවන හැරපියා ගිනිගත් ගිහිගය කරා වැඩම කළ බුද්ධ පුත්‍රයෙකුගේ කතාවස්තුව අභිනික්මන. හාමුදුරුවෝ පයින් යද්දී මම බයිසිකලෙන් යන්නේ. කමක් නැද්ද? සුපහන් කසාවතින් නොමැඩුණු පුහුදුන් මනුෂ්‍යත්වය. කිසි තේරුමක් නැති වැඩක්. ඔය ළමයා යන්න. ගෙන් කියනවා කර පන්සලේ හාමුදුරුවන්ට. ඒ අය පැයි අම්මයි තාත්තයි බලාගන්න. 2601 වන ශ්‍රී සම්බුද්ධෝත්පත්ති සැමරුම ළඟදීම අභිනික්මන. එපා. ගින්දර වැඩි කරන්න එපා. අපේ හාමුදුරුවෝ මොනවද මේ කරන වැඩ? අම්මේ මං අම්මට වතුර ටිකක් ගෙනල්ලා දෙන්නද? නිවුනේය මෙවන් පුතකුලද මවක්. නායක හාමුදුරුවෝ දම්බත් ගිරිනවා ඇති. තුන් සිංහලේ සුවහසක් මව්පියවරුන් වෙත හද පැතියෙන් පිදෙන උත්තම ඇසිදිසි ප්‍රනාමය. මම තීරණය කළා සිවුරු වරින්න. සිංහල නාටක වේදිකාව ප්‍රහසන නාට්‍ය සම්ප්‍රදායෙන් ආලෝකමත් කළ ප්‍රශස්ත නාට්‍යවේදියාගේ සිනමා සම්ප්‍රාප්තිය. හෙක්ටර් කුමාරසිරි අධ්‍යක්ෂණය. අපිත් ආව වගේම කවදා හරි දවසක යනවනේ. මොනවා කරන්නද? හිත හදාගමු. අපි දැන් කොහොමද කතා කරන්න ඕනි? අයියා කියලා කතා කරන්නද? නැත්තම් බුද්ධදාස කියලා කතා කරන්නද? අර මෙතන ඉඳලා ගියපු ඩැරිවි නැන්දගේ දුවද? මොනවද මේ මගේ මුණ ගන්නෙ? වර කද වැලද? මට හිතෙනවා රංජන්ව අත්තරින්න. කමක් නැද්ද? ඔබ සූදානම් වන්නේ ආත්ම විමුක්තිය ලබන්නද කුමාරයාණනි? විමුක්තිය මට පමණක් නොවේ දේවිය. සියලු සත්වයාටම විමුක්තිය ලැබිය යුතුය. බුදුන් අනුදැන වදාළ මාතා පිතා උපස්ථානය. නිෂ්පාදනය මාස් මීඩියා චිත්‍රපට වෙනුවෙන් සරත් සුබසිංහ, නිමල් චන්ද්‍රසිරි, සුරංග විජේරත්න සමග දිනේෂ් රංජන්. අභිනික්මන.